වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මගේ තුන්වෙනි ප්ලාන්ට් සේල් එක. අද මගේ සේල් එකත් එක්ක එකතු වෙනවා ඔයාලට. මේ ප්ලාන්ට් ටික තමයි තියෙන්නේ. වෙනදා වගේම ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා. බලමු අද මොනවද තියෙන ප්ලාන්ට් කියලා. මුලින්ම තියෙනවා මෙන්න මේ බිගෝනියා වර්ගයේ. මේ ප්ලාන්ට් එක ගොඩාක් ලොකු පැලයක් නෙවෙයි. ඔයාලට සයිස් එක පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි ප්ලාන්ට් එක තියෙන්නේ. මේක රුපියල් 100යි. ඊළඟට තියෙනවා මෙන්න මේ බිගෝනියා එක. මේ ප්ලාන්ට් එක රුපියල් 100යි. ඊළඟට තියෙන මෙන්න මේ විසිතුරු ශාකය. මෙන්න මේ ලස්සන මේ විසිතුරු ශාකය. මේක රුපියල් 100යි. ඊළඟට තියෙන මෙන්න මේ පැලේ. මේක තාම මේ දළු හින්දා තමයි මේ නැමිලා තියෙන්නේ. මේක රුපියල් 100යි. ඊළඟට තියෙනවා මෙන්න මේ වර්ගයේ. මේක පැල තුනක් තියෙන්නේ. මේකේ කොලෙන් තමයි පැල බෝ වෙන්නේ. මේකේ මදර් පොට් එක මම වීඩියෝ එකේ අවසානට පෙන්නන්නම්. මෙන්න මේ පොට් එක. මේක රුපියල් 100යි. ඊළඟට තියෙනවා ඇග්ලෝනිමා ටිකක්. මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේ පැලේ පොඩි පැලයක් නෙමෙයි. විශාල පැලයක් තියෙන්නේ. මේක රුපියල් 200යි. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක. මේක රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක. මේ වර්ගයේ. මේක ප්ලාන්ට් එක ගොඩ ලොකුත් නෑ. නමුත් හොඳ නිරෝගී, හොඳට මුල් අද්දපු හොඳ පැල තියෙන්නේ. මේ ප්ලාන්ට් එක රුපියල් 150යි. ඊළඟට මෙන්න මේ ප්ලාන්ට් එක. £150යි. ඊළඟට මෙන්න මේ වර්ගයේ. මේකේ පැල දෙකක් තියෙන්නේ. මේක රුපියල් 100යි. ඊළඟට මෙන්න මේ ඇග්ලෝනිමා වර්ගය. මේක රුපියල් 150යි. ඊළඟට මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේක රුපියල් 100යි. ඊළඟට මේ ඇග්ලෝනිමා වර්ගයේ. මේක රුපියල් 100යි. ඊළඟට තියෙන මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේක රුපියල් 200යි. ඊගාට තියෙන මෙන්න මේ ඇග්ලෝනිමා වර්ගයේ. මේක රුපියල් 150යි. ඒ වගේම මේ අතරේ මතක් කරන්න ඕන හැමෝටම ඇග්ලෝනිමා වර්ග මාගේ තියෙන සීමිත ප්‍රමාණයක් නේ. එතකොට ඒ වගේ පැල ගොඩ නෑ. සමහරක් ඒ වගේම පැල 1 2 3 වගේ එහෙම තමයි ගන්න තියෙන. ඉතින් ඉල්ලන පළවෙනියටම ඉල්ලන කෙනාට තමයි මේ සේල් එකට දාන පැලම දෙන්නේ. ඊගාවට ඉල්ලන අයට මේ ඊළඟට තියෙන විදිහට මම ඒවයි ෆොටෝස් දාලා තමයි මම මේ පැල ටික දෙන්නේ. හින්දා ඉක්මනින් ඉල්ලන්න. මොකද ඇග්ලෝනිමා කියන ගොඩක් ඉල්ලුම් තියෙන වර්ගයක් නේ. ඊපාර සේල් එකෙත් ගොඩක් අයිදුවා. ඒ හැමෝටම පැල දී ගන්න බැරි වුණා. මෙන්න මේ වර්ගයේ. මේක රුපියල් 150යි. ඊගාට මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේක රුපියල් 200යි. ඊගාට තියෙනවා මෙන්න මේ ඇග්ලෝනිමා එක. මේවා ගොඩක් ලොකු පැලයක්. මේක රුපියල් 200යි. එතකොට මේකෙම තව තියෙනවා 150ට දෙන්න පුළුවන් ප්ලාන්ට්. මෙන්න මේ විදිහට 150ට දෙන්න පුළුවන් පැල දෙකක් තියෙනවා. මේ වර්ගෙත් මේ පැල තුන විතරමයි තියෙන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඉල්ලන කෙනාට ඒ ඉල්ලන විදිහට තමයි පැල දෙන්න වෙන්නේ.
මේ පැල දෙක 150 ගානේ මේ වර්ග පැල දෙක දෙන්න පුළුවන්. ඊගාවට තියෙනවා මෙන්න මේ කැලේඩියම් එක. මෙන්න මේ විදිහට මේ ලස්සන කැලේඩියම් එක රුපියල් 100යි. ඊළඟ තියෙනවා මෙන්න මේ සින්ගෝනියම් එක. මෙන්න මේ වර්ගයේ මේක රුපියල් 150යි. ඊගාට තියෙනවා මෙන්න මේ විසිතුරු ඡාපය. මේක රුපියල් 150යි. ඊගාට තියෙන්නේ පොතෝස් වර්ග. පොතෝස් වර්ග තුනක් තියෙන්නේ. මෙන්න මේ පොට් එක. මේ පොට් එක දෙන්නේ රුපියල් 150කට. ඊළඟට මෙන්න මේ පොට් එක. මේකත් රුපියල් 150යි. ඒක නම් මේ වෙන වර්ගිකුත් එක්කම හැදිලා තියෙනවා. මේක වෙනයි. මෙන්න මේක 150යි. ඊළඟට මේ ගෝල්ඩන් පොතෝස් එක. මේකත් රුපියල් 150යි. ඊළඟට තියෙනවා මෙන්න මේ ග්‍රීන් පිලෝ එකක්. මේක අර කොලේ ගොඩාක් ලොකු වෙන වර්ග නෙවෙයි. මෙන්න මේක රුපියල් 100යි. ඉතින් ඕම විදිහට තමයි අද ප්ලාන්ට් ටික තියෙන්නේ. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ප්ලාන්ට් අවශ්‍ය කෙනෙක් මට මැසේජ් එකක් දෙන්න. ඒ වගේම තව කියන්න ඕන කෝලියස් වර්ග තියෙනවා. කෝලියස් වර්ග කීපයක්ම තියෙනවා. මෙන්න මේ විදිහට මම කලින් වීඩියෝ එකේ දැම්මා. කෝලියස් අවශ්‍යයි ඉල්ලන්න හොඳ ලොකු පැල තියෙන්නේ. ගොඩක් විශාල ලොකු පැල තියෙන්නේ. ඒවා දෙනවා. හැම පැලයක්ම රුපියල් 100 ගානේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න. මෙන්න මේ විදිහට ලස්සන හොඳ නිරෝගී හොඳ ලොකු පැල තියෙන්නේ. මේ වයින් පැල දෙන්න පුළුවන්. පැල අවශ්‍ය අය කෝල් කරන්න. මට කෝල් කරලා මම එතකොට ෆොටෝස් දාන්නම් තියෙන වර්ගවල. මේවා පොට් කරලා වෙනම අරගෙන නැහැ. පොට් කරපුවාම ගොඩාක් ඒවා සවුත්තු වෙනවා වැස්ස නිසා. ගොඩාක් සවුත්තු වුණා ඒ විදිහට පැල. ඒ නිසා මම මේ විදිහට බිම තමයි ඉඳවලා තියෙන්නේ. මෙන්න මේ වර්ග තියෙනවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.